ජුවාම් තුමාගේ ශුද්ධෝ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. ජුවාම් සුවිශේෂයේ 11 වන පරිච්ඡේදයේ 45 වන වගන්තියේ සිට 57 වෙනි වගන්තිය දක්වා. මරියා වෙතට ආ ජුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක් ජේසුස් වහන්සේ කළ දේ දැක ඔවුන් වහන්සේ විශ්වාස කළහ. එහෙත් ඔවුන්ගෙන් ඇතමෙක් පරිසවරුන් වෙතට ගොස් ජේසුස් වහන්සේ කළ කී දෑ ඔවුන්ට සැලකලහ. එවිට නායක පූජකයෝද පරිසවරුද හදිස්සියේ රැස් වී අපි කුමක් කරමුද? මේ මිනිසා බොහෝ හාස්කම් කරයි. අප ඔහුට මෙසේ ඉඩ හැරියොත් සියල්ලන්ම ඔහු විශ්වාස කරනු ඇත. එවිට රෝමවරුන් පැමිණ අපේ ශුද්ධස්ථානයත් අපේ ජාතියත් වනසනු ඇතැයි කීහ. ඔවුන්ගෙන් කෙනෙක් වූද ඒ අවුරුද්දේ උත්තම පූජකයා වූද කයිපාස් කතා කොට ඔබ දන්නා දෙයක් නැත. මුළු ජාතියේ විනාශයට වඩා ජනතාව උදෙසා එක මිනිසෙකුගේ මරණය යෝග්‍ය බව ඔබට තේරෙන්නේ නැතැයි කීය. මෙය ඔහුම හිතාමතා කී දෙයක් නොවේ. ඒ වනාහි ඔහු ඒ අවුරුද්දට උත්තම පූජකයාව සිටි බැවින් ජේසුස් වහන්සේ ජාතිය උදෙසාද ජාතිය උදෙසා පමණක් නොව දෙවියන් වහන්සේ විසිර ගිය දරුවන් එක්රැස් කරන පිණිසද දිවි පිදිය යුතු බවට ඔහු පැවසූ දිවස් වැකියකි. එබැවින් එදා පටන් ඔහු ඔවුන් වහන්සේ මරන්නට කුමන්ත්‍රණය කළහ. ඒ නිසා ජේසුස් වහන්සේ ජුදෙව්වරුන් අතරෙහි තවත් ප්‍රසිද්ධියෙන් නොගැවසී ඒ පළාතෙන් ඉවත්ව පාලුකරයට යාබද පෙදෙසෙහි එෆ්‍රායිම් නම් නුවරට පැමිණ ගෝලයන් සමග එහි නැවතී සිටිසේක. එකල ජුදෙව්වරුන්ගේ පාස්කු මංගල්‍යය ලංව තිබුණි. මංගල්‍යයට තම තමන් පවිත්‍ර කරගන්නා පිණිස බොහෝ දෙනෙක් පිටිසරින් නික්ම ජෙරුසලමට ගියහ. එවිට ඔහු ජේසුස් වහන්සේ සොයමින් දේවමාලිගාවේ සිටියදී ඔබ කුමක් සිතන්නහුද? ඔහු මංගල්‍යයට නෑවිත් සිටීදැයි ඔවුනොවුන් අතර කතා කරන්නට ඌහ. ඔවුන් වහන්සේ සිටින තැන යමෙක් දනිතොත් අත්අඩංගුවට ගන්නා පිණිස ඒ බව දන්වන මෙන් නායක පූජකයන් හා පරිසවරුන් විසින් අනදී තිබුණි. ස්වාමින් වහන්සේගේ සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා.